මං අවුරුදු 17 ඉඳන් තනියම ජීවත් වෙන්නේ. මට මතකයි මං මගේ ගෙදර මං කැමති විදියට හදාගන්න චූටිම චූටි යතුරු කට්ටේ ඉඳන් මේ තියෙන හැම ෆර්නිචර් එකක්ම ගන්න ප්ලෑන් කරපු හැටි. මට ඒකට අවුරුදු ගාණක් ගත වුණා. මට හිතාගන්න බෑ තමන් අවුරුදු ගාණක් ගොඩනගා ගන්නපු ජීවිතේ එක වැස්සකින් සදහටම හේදලා ගියාට පස්සේ ඒ මනුස්සයාගේ මානසික මට්ටම මොන වගේද කියලා. මිනිස්සු මැටීරියලිස්ටික්ද? මගේ උත්තරේ ඔව්, අපි මැටීරියලිස්ටික්. ඇයි? හේතුව මොකද්ද? මේ ලෝකේ හුස්ම ඇරුණාම කිසිම දෙයක් අපට නොමිලේ හම්බ වෙන්නේ නැහැ. ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න අනිත් හැමදේම අපි උපයන්න ඕනේ. ඒ උපයන්න අපිට මුදල් අවශ්‍යයි. ජීවිතේ හැමදේම නැටුණට පස්සේ බිඳුවේ ඉඳන් නැගිටින මිනිහෙකුට එක රුපියලත් හරි ලොකුවට දැනෙනවා. ඉස්සර අතේ සල්ලි නැති කාලේ අපිට කෑමක් හම්බුනාම ඒක හරි රසට දැනුණා. හැබැයි අද ඒ කෑමම afford කරන්න පුළුවන් වෙලා අපි කෑවත් ඒක අද ඉස්සර වගේ රසට දැනෙන්නේ නැහැ. මගේ හිතට එන දේවල් මං ඔහේ කියවගෙන යනවා. මන් දන්නේ මේ වෙලාවේ මම මොනවද කියන්න ඕනි කියලාවත්. මගේ හිතේ පැත්තකින් හිතනවා අද ඒ මිනිස්සුන්ට වෙච්ච දේ හෙට මට වුණොත් මං කොහොමද මේ ජීවිතේට මුහුණ දෙන්නේ? මං අද මගේ අතේ තිබ්බ පුංචි ගානකින් අලුත් බැංකු පොතක් ඕපන් කරා. ඒකේ මං එමර්ජන්සි ෆන්ඩ්ස් දාන්න පටන් ගත්තා. මං කර්මය විශ්වාස කරනවා. අපි අද කරන හොඳ නරක අපිට ජීවිතේ කවදා හරි ලැබෙනවා. පෘථග්ජන මිනිස්සෙක් විදියට නොහිතා හිතාමතා වැරදි වෙන්න පුළුවන්. අද තව මිනිස්සෙක්ගේ ශෝකය හෙට මගේ ශෝකය වෙන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට මං කියන්න ඕන මොනවද කියලා. නවතින්නම් භාෂේ.